කරුපුණ වරෙන්ක මාතෘ විද්‍යාවේ ඔබතුමා මාධ්‍යවේදියෙක් විය හැකියි. ඔබතුමා මාධ්‍යවේදියෙක් වුණාට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න. මේ මහජනතාව නැගී සිටින්නේ ඔබතුමා වෙනුවෙන්. හරිද? ඔබතුමාට විරුද්ධව. ඔබතුමා කතා කර ශෛලිය වැරදි. ඔබතුමා ස්මාර්ට් ෆෝන් එක ඔබතුමා අහන්න වැරදි. අන්න අහගන්න. මෙන්න මහජන මතය. මහජන මතය අහගන්න. මහජන මතය හරියට මේ කටි කරලා තියෙනවා. අන්න රාජකාරිය. අන්න අහගන්න. ඔයා මහජන මතය අහගන්න. ඔබතුමාගේ ඕක අසිපතක්. ඔබතුමාගේ ඕක අසිපතක් හරියට භාවිතා කරන්න. හරියට භාවිතා කරන්න. කරන්නේ නැහැ. හරිද? ගන්ධස්තරට බරන්නේ. රට නිවැරදිව නිවැරදිද? මෙන්න මේ මිනිස්සු අඬගන්නේ ඒකද? මිනිස්සුන්ගේ ජීවිත මට කතා කරන්න දෙන්නේ නැහැ නේ. මිනිස්සුන්ගේ ටික්ටොක් මාධ්‍යවේදියා මේ ටික්ටොක් වැරදියට තේරුම් අරන් තියෙනවා. ටික්ටොක් ඉන්න කන්න. මිනිස්සු වැඩි කරගන්න මාධ්‍යවේදියෙක් කියලා ඒවා එහෙම කරන්න එපා. හරිද? ඔබතුමා රාජ්‍ය නිලධාරියෙක් ඉස්සරහට ඇවිල්ලා ඔහම අපහසුතාවයට ලක් කරනවා. දැන්නේ ඔහම කතා කරන්නේ ඉස්සෙල්ලා පොලිසියට අභියෝග කරා ඔබතුමා. පොලිසියට අභියෝග කරා ඔබතුමා. අපි නිස්සද්දව ඉවසුවා. අපි පොලිසිය දාරින්න අත්තරංගුඩ ගල්ල බුලා මේගොල්ලන්. අන්න රාජකාරියට බාධාවක් කරේ ඔබතුමා. හරිද? මේ මහජනතාවගේ මතය හොඳයි. මේ මහජනතාවගේ මතය මේකේ තියෙනවා. ඔබතුමාට ඉස්සෙල්ලා මම එහෙම කතා කරන්න එපා. මේ හැසිරෙන්නත් එපා. ශිෂ්ට සම්පන්න මාධ්‍යවේදියෙක් වෙන්න ඉගෙන ගන්න. මාධ්‍ය තුල අහගන්න අපේ මහත්තයෝ ඔබතුමාගේ YouTube අහගන්න අපේ මහත්තයෝ අහගන්න. මේ මිනිස්සුන්ගේ ජීවිතයි අහගන්න. මෙහෙ එන්නකෝ. මෙහෙ එන්නකෝ මල්ලි මෙහෙ එන්නකෝ. මිනිස්සුන්ගේ ජීවිතයි දේපල අපිට වටිනවා. රක්ෂණාවරණයක් නැහැ බස් එකේ. රියදුරු බලපත්‍රයක් නැහැ. ඔබතුමා කියන්නේ යවන්නද? යවන්න කියලා කවුරුද? ඔබතුමා උස්සඩින් ඇවිල්ලා පොලිස් නිලධාරීන් දෙදෙනාට අභියෝග කරේ කොහමද? පොලිස් නිලධාරීන්ට එහෙම කතා කරන්න එපා. මේ මිනිස්සු අවුවක් වැස්සක් නැතුව ඔබතුමාලා වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. හරිද? එහෙම හැසිරෙන්න එපා. ඔයාලනේ මේ නැට්ට පාගන්න. අපි නම් නැට්ට පාග ගන්න අවස්ථාවක් නැහැ. ඔබතුමා කතා කරන ශෛලිය වැරදි. අපි බොහොම ඉවසීමෙන් කතා කරානේ ඔබතුමාට. මේ මහජනතාවගේ මතය ඔබතුමා දැක්කනේ මොකද්ද කියලා. ඔය මිනිස්සුන්ගේ සේරම නිවැරදිව සල්ලි දෙන්න. පාර දුවන අදාළ. හරි පොඩ මෙන්න කලබල වෙන්න බෑ. එක එක්කෙනා ගන්න. හරි කලබල වෙන්න බෑ. එක එක්කෙනා